අපි ආවා පික්නික් එකට බඩු ගන්න. මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ බෝබුරු ඇල්ලේ අපේ පික්නික් එක අපි කොහොමද කරේ කියලා. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලම ෆුඩ් සිටි එකට ගිහිල්ලා අපේ පික්නික් එකට ඕනි බඩු ටික ගත්තා. ඔයාලා ඉතින් බලන්න ඇතිනේ මගේ කලින් වීඩියෝ එක අපි බෝබුරු ඇල්ලට ගිය විදිය. ඉතින් අපි බෝබුරු ඇල්ලට ගිහිල්ලා ලස්සන ෆොටෝස් වීඩියෝස් එහෙම අරගෙන යාළුවොත් එක්ක එකතු වෙලා මෙන්න මේ විදිහට තමයි අපේ පික්නික් එක දැම්මේ. බෝබුරු ඇල්ලේ ඇවිල්ලා යාළුවොත් එක්ක චුවට පික්නික් එකක් දැම්මා. හායි. යාළුවොත් එක්ක එකතු වෙලා මේ විදිහට සතුටින් ඉන්නවා කියන්නේ ඒ දවස් ඇත්තටම හරිම විශේෂයි. ඒවා සතුට පිරීලා ගියපු දවස්. කාලෙකින් යාළුවෝ හම්බුනාම ඉතින් එතන රස කතා ගොඩයි. රස කතා, පිස්සු වැඩ මේ වගේ හැමදේමත් එක්ක මේ විදිහට තමයි එදා අපේ දවස ගෙවුනේ. ලස්සනට කඩාගෙන වැටෙනවා. අද හරිම ලස්සන දවසක්. ඉතින් මගේ ජීවිතේ මතක පොතට එකතු වුණා. ලස්සනයි මේ දියැල්ල. ලංකාවේ පළලම දියැල්ල තමයි බෝබුරු ඇල්ල. ඉතින් මේ වගේ ලස්සන තැනකින් අලුත් ගමනකින් ආයෙ හම්බෙනකම් අදට ගිහින් යන්න. බයි. මෙතන නම් නිදහස පිරිච්ච පාරාදීසයක්. බලන තැන කොළ පාටමයි. ඉතින් හරිම නිදහස්. හැබැයි අපි බෝපුරු ඇල්ලෙන් යන්න යද්දි තමයි මෙන්න මෙතන දැක්කේ. මෙන්න මේ වගේ දේවල් නම් කරන්න එපා. බලන්න කොච්චර ලස්සනයිද පරිසරය කියලා. මේ ඒ පරිසරයේ තියෙන ඔක්කොම දාලා ගිහිල්ලා බොන්න අරන් යනවා නම් මේ ගමුද කට්ටිය. අපේව නෙමෙයි. ඒ උනාට මෙතන බලන්නකො කැත. ඔන්න මන් දානවා කට්ටිය ටික ගන්න. අරන් යන්න අපි. එතන දාලා තිබ්බ ප්ලාස්ටික් බෝතල් ඔක්කොම අපි පහලට අරන් ආවා. ඉතින් ඔයාලත් මෙතන බලන්න යනවනම් මේ තැන් විනාශ කරන්න නැතුව එතන ලස්සන විතරක් විඳලා එන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ඔයාලා ගේනේව දාලා යන්න එපා. මෙච්චර ලස්සනක් විඳින්න එනවනම් ඒවා ටික අරන් යන්න. මාරම ලස්සනයි මේ පරිසරය. ඒ පරිසරය විනාශ කරන්න එපා. ඉච්චරයි එන කට්ටියකින් ඉල්ලන්න තියෙන්නේ. ඉතින් අපි දැන් යනවා බෝපුරු ඇල්ල ගමන අදට ඉවරයි. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරන්න. දිල්රුස් ජර්නි. අපි බෝපුරු ඇල්ල ගිහින් එනකොට රොටි කෑවා. මේ නැන්දාගේ කඩෙන් නැන්දා නම කියන්නකෝ. අපි රත්නායක තේපෙන් කරා. සැම්පුල අල කොළ වැන්දනේ මිංචි කට්ට සම්පූර්ණයක් තියෙනවා. රහටම තියෙනවා. හොයාගන්නත් ලේසි. අතන බෝපුරු ඇල්ලට එන තැනම මේ තියෙන කඩේ තමයි. ඉතින් නැන්දයි කඩෙන් රොටි ටිකක් කාලා එහෙම කට්ටිය යන්න. බෝපුරු ඇල්ලේ ආවා. දැන් ගමන ඉවරයි. අපි දැන් දියැලෙන් පහලට ඇවිල්ලා අන්තිම ටික තමයි මේ යන්නේ. ඉතින් කොහොමද කට්ටිය ට්‍රිප් එක? මොන හොඳයි. මේ මෙයාට මොන හරි කියන්න වගේ ඉන්නවා. ඔන්න ඉතින් අපිට යාළුවෙකුත් හම්බුණා. බෝබුරු ඇල්ල ගමන මෙතනින් ඉවර වෙනවා. තවත් ලස්සන දවසක, තවත් ලස්සන තැනකින් ආයෙ හමු වෙනකම් අදට ගිහින් එන්න.
ඔයාලත් බෝබුරු ඇල්ල බලන්න එනවනම් මෙතනටම ඔයාලට බස් එකේ එන්න පුළුවන්. එතනින්දන් පයින් යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලත් බෝබුරු ඇල්ල බලන්න ඇවිල්ලා ලස්සන විතරක් විඳලා යන්න කියලා ආදරෙන් ඉල්ලනවා.